තෙරුවන් සරණයි. සත්මඩල ජ්‍යොතිෂ සේවා සත්මඩල ජ්‍යොතිෂ ස්ථානයෙන් හාමුදුරුවන්ගෙන් ගත්තට පස්සේ පහුගිය ටිකේ වැඩසටහන් වලදී ජ්‍යොතිෂය පිළිබඳව, වාස්තු විද්‍යාව පිළිබඳව, භූමි දෝෂ, හස්තරේඛා පිළිබඳව ඔබව දැනුවත් කරන්නට යෙදුණා. එතකොට දවස ගානේ අපට මුණ ගැහෙන පිරිස අතර ගත්තොතින් ආගම් ભેද නැතුව ඔවුන්ගේ එක එක ගැටලු සහගත තැන්වලදී එක එක ප්‍රශ්න වලට මුහුණ දෙන දේවල් වලදී ඔවුන්ට විසඳුම්, මානසිකව හෝ විසඳුම් ඒවට හොයාගෙන මුණ ගැහෙනවා. අද ඔබට කතා කරන්නේ අපි සමහර වෙලාවට හස්තරේඛා අනුව අපේ ජීවිතේ තියෙන අඩුපාඩුකම් ඉදිරිය ගැන අපි බලනවා. අපි කේන්දරය අරගෙන බලලා එහෙම නැත්නම් ඒකේ තියෙන දෝෂ අඩුපාඩුකම් මාකරන පූජාවල් කරනවා. අද සඳහන් කරන්න ඔබේ නිවසේ, ඔබ ජීවත් වෙන නිවසේ වාස්තු දෝෂ තියෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ජීවත් වෙන නිවසේ මියගිය අයගේ දෝෂ බලපාන්න පුළුවන්. ඒක බලපාන හේතුව තමයි ඔබ ඉඩම දැන් ඔබේ වෙන්න පුළුවන්. ඔබ සල්ලි වලට ගන්න පුළුවන්. ඔබ ගේ හදන්න පුළුවන්. ඒ වගේම ඔබ අවුරුදු 20ක් 25ක් ජීවත් වුණා කියන්න පුළුවන්, අපට කරදරයක් තිබුණ නැහැ කියන්න පුළුවන්. හැබැයි අපේ ජීවිතේ නරක කාලය ආවට පස්සේ අපි හිතුවේ නැති වුණාට අර භූමියේ වාස්තු දෝෂ තිබුණොතින් අපට ඒක බලපානවා. ඒ වගේම අපට දැන් අපේ නමට ඔප්පුව තිබුණට ඔය ඉඩම පරම්පරා ගානක අයිතිවාසිකම් කියන අය ඔය ඉඩම් වලට කෑදර කමෙන් මිය පරලව ගිහිල්ලා ඒ ස්ථාන දියුණු වෙන්න දෙන්නේ නැහැ. ගෙවල් හදන්න හරියට දෙන්නේ නැහැ. ව්‍යාපාර කටයුත්තක් ඒ භූමියේ ඉඳගෙන කරලා දියුණු වෙන්න දෙන්නේ නැහැ. ඒව කරගෙන දියුණුනොත් එතන ලස්සන්ට හදන හන්ද හේතුව පෙරේත ආත්මවල ඉපදෙන අය, භූත ආත්මවල ඉපදෙන අය, යක්ෂ ආත්මවල ඉපදෙන අය සැපට ඉන්න කැමති නැහැ, පිරිසිදු තැන් වලට කැමති අපිරිසිදු කරනවා. එතකොට මේ භූමියත් අපිරිසිදු කරලා ඒ භූමිය වල ඉන්න මිනිස්සුත් සමහරලාට භූතයෝ පෙරේතයෝ වගේ තමයි ජීවත් වෙන්නේ. නාන්නේ නැහැ, ඇඳුමක් පැළඳුමක් හොදන්නේ නැහැ, මූණක් කටක් හොදන්නේ නැහැ. ඔහේ දවල් වෙනකන් නිදා ගන්න භූතයෝ නට වැඩි යහපන්. සමහර වෙලාවට සමහර නිවෙස්වල මේක ඔබට සඳහන් කරන ඔබට ඔබේ නිවෙසේ දේවල් දැනගන්න පුළුවන්. සමහර නිවෙස්වල කෑම හැදුවට පස්සේ බත් එකට කූඹි වහනවා. එක්ක ඔබ පත්තු කරන පහනට කූඹි වහනවා. තෙල් කූඹි. අන්නේ දෝෂ තියෙන නිවෙස්වල. ඔබ දැකලාද සමහර වෙලාවට සමහර ගෙවල් වල ගෙම්බෝ ඉන්නෝනේ. කොච්චර එළියට දැම්මත් ගෙම්බෝ එක්ක කාමරේ මුල්ලකට අල්මාරියක් දිහා බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් ඔහේ බලන් ඉන්නවා. ගිනිහින් දැම්මත් ආයෙ. ඇයි ඒ ගෙම්බෝ වෙන්නේ? අර ඉඩකඩම් වලට කෑදර කමේ ඉඳලා අන්න අන්තිමේදී මොකද? ගෙම්බෙක් වෙලා ඉපදිලා ගත්තට පස්සේ නැවතත් ඒ භූමිය වල ගිනිහින් දැම්මත් එනවා. අන්නේ මිය ගිය අය. සමහර නිවෙස්වල සමහර වෙලාවට සමහර අයට කලින් ආත්මවල මිය ගියපු අය අරේ මෙහි පේන්න සැරිසරන අවස්ථාවල් තියෙනවා. ඒ මිය ගියාගේ දොස්. ඔබට මේ දේවල් සඳහන් කරන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ ඕවා මනස්ඝාතනේ, මනෝවිකාරනේ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. ඒ එක එක්කෙනාගේ අදහස්, ඒ එක එක්කෙනාගේ මත. ඒක අපිට විනාශ කරන්න බෑ. මෙතෙන්දී ඔබට සඳහන් කරන්නේ හාමුදුරුවෝ ඔය මිය ගියාගේ දෝෂවත් භූතවත් මොකුත් නෙවෙයි. ඔබේ ජීවිතේ වැඩ කටයුතු සාර්ථකව කරගන්න නම් අපි සාර්ථක මිනිස්සු වශයෙන් ඔබ අදහන ආගම විශ්වාසයෙන් ගෞරවයෙන් අදහනවා. ඒ වගේම ඔබ ජීවත් වෙන්න ඉදි කරන නිවස වාස්තු දෝෂ වලින් තොරව ඉදිකිරීමක් කරගත්තට පස්සේ
ඒ වගේම භූමියේ පරම්පරාගත ඥාතීන්ගේ දෝෂ නැති නිවසක් බවට ඔබ පත් කරගෙන ඒ භූමිය දොස් ඉවත් කර භූමිය ආරක්ෂා කරලා පූජාවල් තියලා ඒ වෙන වතාවත් කිරීමෙන් බහිරව පූජාල් ආදී දීවීමෙන් එතකොට ඔබේ කේන්දරය අනුව හස්තරේඛානුව ඔබේ ජීවිතේ එතනක් තියෙන දුර්වල තැන් දුර්වල ග්‍රහයන්ගේ තැන් වල පූජාවල් තියලා ඔබගේ ජීවිතේ අර ඒ තියෙන අඩුපාඩුකම් සකස් කරගත්තට පස්සේ ඔබට ඒ නිවසේ ඉඳගෙන කරන කියන කටයුතු වලදී ඔබට මානසිකව පීඩනයක් නැතුව ඔබ හිතන විදියට ඔබේ වැඩ කටයුතු සාර්ථක කරගෙන ඔබට ජය ගන්න පුළුවන්. මේ දේවල් ඔබට සඳහන් කරන්නේ සමහර නිවෙස්වල අපි දැකපු දේවල් තියෙනවා. ගත්තට පස්සේ ඒ දේවල් සමහර අයට ඇස් දෙකට නොපෙනෙන දේවල්, පේන දේවල් තියෙනවා. සමහර දේවල් අපිට හමු වෙලා තියෙනවා. සමහර වෙලාවට නිවසට යම්කිසි කෙනෙක් ඇත්ත මිනිස්සෙක් වශයෙන් එනවා. ඒ වගේම අන්තිමේදී බලනකොට ආපු මිනිස්සයා ආයි ගිහිල්ලක් තියෙනවා, ඇවිල්ලක් තියෙනවා. හැබැයි කැමරාවල සටහන් වෙලා නැහැ ඒ මිනිස්සයාගේ දර්ශනේ. ඇයි? බොද කරලා දාලා තියෙනවා. ඒ වගේ අපේ ජීවිතවලදී අපට හමු වෙන දේවල් සමහර වෙලාවට මනෝවිකාර කියන්න පුළුවන්. ඕ මනෝවිකාර වෙන්න පුළුවන්. හැබැයි ඔබේ ජීවිතේ මේ කාල සීමාව තුලදී ඔබ හරියට ඔබේ ජීවිතේ ඉන්න භූමිය සෞභාග්‍යමත් භූමියක් බවට පත් කරගන්න. ඒ වගේම ඔබ අදහන ආගමිකවත් පිළිත් හරියට කරන්න. හැබැයි අපි කොච්චර දේවල් කළත් ඔබ විසින්ම ප්‍රශ්න දාගන්නවා. ඒ මොනවද? ඔබ වැරදි දේවල් කළොතින්, වැරදි ප්‍රකාශ කළොතින්, අනිත් අයට හිංසාවක් කරදරයක් කළොතින් අන්න ඔබ නැති ප්‍රශ්න දාගෙන අන්තිමේදී ඔබට ඒව භුක්ති විඳින්න වෙනවා. හාමුදුරන්ට ළඟදී හමු වුණා දැන් මාස 2කයි දවස් 15කට වගේ කලින් බදුල්ල පස්සර ප්‍රදේශයේ හින්දු දෙමළ පිරිමි මිනිස්සෙක්. ඔහු ඒ වෙලාවේ තුලදී වැටෙන්න ඕන හැම පැත්තෙම වැටලෙදි ගම ට්‍රීවිල්ලා හයර් කරනවා. හැබැයි හාමුදුරුවෝ ඔහුත් එක්ක හයර් එකක් ගියා. ගමනක් ගිහිපලා ඒ පැත්ත ටිකක් දුෂ්කරයි. වතුර ලිස්සන පාරවල් ගියේ ඩීසල් ට්‍රීවිල් එකක්. හැබැයි එයා කතා කළා. හැබැයි මං කිව්වා ඔයා මට ආයේ හමු වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හැබැයි අද මම මේ ටික කියනවා කියලා. හැබැයි මං එයාට ගොඩක් දේවල් කිව්වා. ජීවිතේ ඔහු ගයක් හදලා දෙමව්පියෝ එකට විරුද්ධ වෙලා පෙරදිලා හිටියේ. ඔහුගේ දරුවෙක් නැති වෙලා හිටියේ මේ ඇත්ත කතාව. ඊට පස්සේ ඔහුට වගා කිරීමේ කටයුත්තක් කරගෙන යන්න පටන් අරගෙන ඒක අඩිතාලම දාමින් හිටියේ. හැබැයි මං ඔහුට කිව්වා මනසින් වැටෙන්න එපා. හිත ශක්තිමත් කරගන්න මිනිස්සුනේ. මං ඔහුට ඒ වෙලාවතද කියපුවා ඔබට කියන්න බෑ. ගොඩක් කාලය ගත වෙනවා. ඔහුත් එක්ක මං පැය දෙකක් විතර කතා කළා. ඔහුට මං එතෙන්දී උපදෙස් ටිකක් දුන්නා. හිත ශක්තිමත් කළා. කෙලින් හිටෙව්වා. හැබැයි මේ ළඟදී ඔහු මට කතා කළා. ඒ කතා කරපු රෙකෝඩ් එක පවා තියෙනවා. ඔහුට හිතාගන්න බැරි එකම දේ තමයි ආමුද්‍රෝ ඔහුට කරපු දේ. ඔහු කියන එකම දේ තමයි මම වෙන ආගමක, මම වෙන ජාතියක, හැබැයි හාමුදුරුවෝ කවුරුත් කරන්නේ නැති දෙයක් මට දුන්නනේ කියලා ඔහු බොහොම සතුටින් ඔහුට හැඬෙනවා කියාගන්න බැහැ. ඔහුට පුදුම හිතුණා. පුදුම හිතුණා ඔහුට ජීවිතේ. හැබැයි ඔහු කිව්වා මට එක දෙයක්. ආන්දර මං ආයි වැටෙන්නේ මං මැරිච්ච මිනිස්සෙක් ආන්දර මට ආයි පණ දුන්නා කිව්වා. බොහොම සතුටුයි. එතකොට අපිට වචනකින් හරි මිනිස්සෙක්ගේ හිතක් සංසන්න පුළුවන් නම් ඔහු සතුටෙන් ඒ වචන ප්‍රකාශ කරද්දී මුදල් වලට, දේපොළ වලට, වස්තුවට වැඩිය අපට අර එක් මිනිස්සෙක් කියන කතාව බොහෝම සතුටුයි. ඒක හදවතින්. තොර ජීවිතයේ මිනිස්සු සමග කටයුතු සිද්ධ කරනකොට ඔබටත් මිනිස්සු ගල් ගහන්න පුළුවන්. හැබැයි ගල් ගහන්නේ ඵල ඇති රුකට තමයි.
කුරුල්ල එන්නේත් පළ තියෙනව නම් රබුටන් ගහට පළ තියෙනව නම් විතරයි. අඹ ගහට පළ තියෙනව නම් විතරයි. වඳුර පනින්නෙත් එහෙම දෙයක් වෙන්නේ. එතකොට මිනිස්සු ගහන්නේ සමාජයේ ඔබට මේ තේරුම් කරන්න දෙන්නේ ඔබ මේ සමාජයට යමක් කරන හන්දා. ඔබට යමක් කරන්න පුළුවන් හන්දා තමයි ඔබට පහරවද. ඔබ නිකන් ඔහේ නිකමෙක් වගේ හිටින් කවුරුත් ඔබට හිරිහැර කරන්නේ නැහැ. එතකොට ඔබ කල්පනා කරන්න ඔබට කවුරු කොහොම මොන දේ කිව්වත් ඒක ඔබට අදාළ නැහැ. ඒ ඔවුන්ගේ බුද්ධි මට්ටමින් කියන දේවල් ඔබට ගන්න තියෙන්නේ මොනව දේ ගන්න. අනිත් අය ගන්න දෙයක් නැත්නම් සද්ද නැති වෙන්නේ කොහොමදයි? ඔබට කවුරු කොහොම කිව්වත් ඔබ හිතන්න. සිංහයා කවදාවත් තනකොළ කෑවේ නැහැ. කොළ වර්ග කෑවේ නැහැ. ඒ වගේ තමයි ඔබ මනසින් වැටෙන්න එපා. ඔබ සිංහෙක් ආදර්ශයට ගන්න ඕනම තැනකදී ඔබ අඩියක් පස්සට තියන්න. සිංහයා මොකද සිංහයාත් අඩියක් පස්සට තියන්නේ ඇයි? ගැම්මක් ගන්න. ගොදුරක්කට. ඒ වගේ ඔබ අඩියක් පස්සට තියන්න. ඊළඟ ගන්න පියවර අනිත් අයට හිතා ගන්න බෑ. අපට ඒක හිතා ගන්න පුළුවන් අපි යන ගමන. ඔබ ජීවිතයේ මනසින් වැටෙන්න එපා. ඔබ හිත ශක්තිමත් කරගන්න. ඔබේ ජීවිතයේ එදින්දා කටයුතු කරද්දී ඔබට ඔබ විශ්වාසයෙන්, ඔබට ආදරයෙන්, ඔබට ඔබ ගෞරවයෙන් කටයුතු කරන ඔබේ ජීවිතේ ඔබට ජය ගන්න පුළුවන්. එතකොට අද ඔබට මේ වීඩියෝ එක ගෙනාවේ සත්මඩල ජෝතිෂ කාර්යාලයේ ඉඳලා ආයතන ඉඳලා. ඉතින් මෙතෙන්දී අපට දවසට හමු වෙන පිරිස ගත්තොතින් කියන්න බෑ. එතකොට ඔවුන්ගේ දේවල් අපට කියන්න බෑ. ඔවුන්ගේ ජීවිතේ එන කර්ම කාරණා බොහෝමයක්. ඒතර ඔබේ ජීවිතේ සාර්ථක මිනිස් වශයෙන් ජය ගන්න කියලා ඔබට ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ජය වේවා.